Hello guys, ඉතින් කොහමද? ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ තව පොඩි අමාරු චැලෙන්ජ් එකක්. ඇත්තටම මේ චැලෙන්ජ් එකේ වෙන්නේ මම පැය 6ක් තිස්සේ අමාරු මටත් වඩා පුංචි බැරල් එකක හිර වෙලා ඉන්නවා. ඉතින් කොහොම හරි මම මේ පැය 6 සම්පූර්ණයෙන් හිටියොත් මම ඉන්න මෙන්න මේ දෙන්නට ගහනවා බිත්තර ගෙඩි දෙකක්. ඉතින් බැරි වෙලා හරි මට ඒක කරන්න බැරි වුණා. ඒ කියන්නේ මට ඉන්න බැරි වුණොත් මේ දෙන්න එකදලා මට ගහනවා බිත්තර ගෙඩි දෙකක්. ඉතින් මන් දන්නේ මේ කට්ටිය මට කොහොම කරදර කරයිද මට දැන් හිර වෙලා ඉන්න තියෙන්නේ මෙන්න මේ පුංචි මේ බැරල් එකේ. ඉතින් ඔයාලට පේන ඇති මේ බැරල් එකේ පුංචිකම කියන්නේ මටත් වඩා කොටයි. මට නැමිලත් ඉන්න වෙයි මාර ගදකුත් තියෙනවා. මුන් දෙන්න මේකට බිත්තර ගහලාද මන්දා මට ඉන්න අමාරු වෙන්නේ. මුන් දෙන්න ඔය බෝඩ් එකක් ලියාගෙන ඉන්නවා පැය ගාන කීයද කියලා. තාම නම් ආරම්භ වුණේ නැහැ. මං කොහොම හරි පැය 6ක් මේක ඉන්නවා. ඉඳලා මුන් දෙන්නට කොහොම හරි ගහනවා බිත්තර ගෙඩි දෙක. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අපේ බිත්තර ගහන වීඩියෝ එකට. මන්න ලෑස්ති ඔයාලා ලෑස්තිනේ? කන්න ලෑස්තිනේ? ලෑස්ති. එහෙනම් මම දාලා ගහනවා guys. guys සම්මා යකෝ මේක ඇතුලේ මේ පොඩ්ඩයිනේ තියෙන්නේ. ඔඩෝ උඩිනුත් දානවා නේද? ඒ වාගෙන වැහිලා තියෙන්නේ. ඔඩෝ සිරාවට guys මේක සම්පූර්ණයෙන්ම වැහුවා. මේක ඇතුලේ නම් මට නම් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කැමරාව තියාගෙන මම පොට්ටනියක් ගෙනාවා. ඒක කොයි? යකෝ ඒක කොයි? මගේ බඩු බෑග්. ඔඩෝ බඩු බෑග්ෙන් දමලා ගන්නවා guys. guys මයික් එකෙන් මේ වුණා. බඩු බෑග්ෙන් දමලා ගැහුවා මට. ඒක නම් මම බඩු ගොඩක් ගෙනල්ලා තිබ්බේ. මේක ඇතුලේ ඉන්න අයකෝ මේ හැකරලේ ගණින් එක එළියට මට බෑ. යකෝ guys මුන් ටික එකතු වෙලා ඒකට හැකරල්ලකුත් දාලා කමන්නේ guys මට යාළුවෙක් කිරියේ නෑ හැකරල්ලවත් දාලා උන් ටික එරුන් දවන්ද guys. hello guys මම උඩින් තමයි කැමරාව සෙට් කරගත්තේ. යනකොට පේනවා ඇති මේ උඩරිම උඩ දාලා තිබ්බත් මට ඉන්න ඉඩක් නෑ. ඒත් මම නිකන් නෙමෙයි යාළුවේ බඩු ටිකකුත් අරගෙන මගේ වොච් එකත් වෙන්න කියනවා guys. guys දැන් අපි වෙලාව හරියටම 9යි පේනවද දන්නේ නැහැ ඉතින් කරවල නිසා. ඒ කියන්නේ දැන් 9:01යි තව අපි ඉන්න ඕනේ පැය 5යි තපර විනාඩි 59ක්. මෙතන යට වතුර වගේ තියෙනවා. කමන්නේ මාර ගාඩියන්නේ මේක එන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැනේ අපි රූසඳු අය වෙනියට ගන්න පට්ට ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. අපි අනිවාර්යෙන් අද ගන්නවා එළියට. guys ඉතින් මට කියන්න බැරි වුණා නම් මගේ බෑග් එකේ තියෙන බඩු ටික ගැන. ඇත්තටම මේ බෑග් එකේ තිබ්බ මේ පර්ස් එකේ තියෙන මගේ ඔය වයර් කෑලිය මේවා ටික බැරි වෙලා හරි ෆෝන් එක බැටරි බැරිසොත් charge කරගන්න පුළුවන් එළියෙන් හරි කේබල් එක ගහලා. එහෙම නැත්නම් මට තව තියෙන වොච් එකේ charger එක. වොච් එකේ බැටරි බැරිසොත් ඉවරයි. වොච් එකත් එම්ම guys වතුරට වැටිලා. කවන්නේ. ගහන්න එපා මේකට. උන් දෙන්න එකතු වෙලා guys මේකට ගහනවා. තාම මගේ ටෝච් එක ගෙනාවා. මගේ හයි ක්වොලිටි ටෝච් එක සෝලර් පැනල් එකෙන් charge වෙන්නේ. දැනුත් charge වෙන ගමන් තියෙන්නේ. ඊට ආව්වේ තමයි මුන් දෙන්න මාව තියන්න බලාපොරොත්තු වෙන්නේ. හොදලාට මම මේ ඇතුළට ආවා. යකෝ ගහන්න එපා මේකට. මේන් guys බලාගෙන ඉන්නවා. ඇයි කතාවක්වත් නැද්ද? මට නිකන් පාළුයි මේ දොයිලා කතා කරනවා. මේන් guys මට කන්න කියලා ඇස්ට්‍රා නෙමෙයි ඇස්ට්‍රා ඒක දාගෙන හිටියට ඇත්තටම මේකේ තියෙන්නේ ඇවිල්ලා ක්‍රීම් කකර් විස්කෝතු දෙකයි සීනි ටිකයි. ඔයාට පූසෙක් ඉන්න යාළුවා දෙන්නද? එපා යකෝ මේ හැකරල්ලකුත් දාලා පූසුත් දාන්නේ නේද? කරදර කරනවා කියලා යකෝ ඔච්චර කරදර කරනවාද කෙනෙකුට? එපා ඒව කරන්න මම පවුනේ. මේ ඇස්ට්‍රාගේ පස්සේ ගමු අපි. ඇස්ට්‍රා නෙමෙයි බිස්කට් එක. වොච් එකක් දාගන්නවා මගේ සාක්කුවට. නැත්තම් වොච් එකක් ගන්න. charge වෙන ගමන් තියෙන්නේ. බලමු ටෝච් එක ගහලා කොච්චර එළියක් එයිද කියලා. guys හොදට එළිය එනවා. වැඩක් නැහැ. ඉතින් දැන් මෙතන කරවලා ඉවේ. ඇත්තටම මම මේ ටෝච් එක ගෙනාවේ කරවල නිසාවත් නෙමෙයි. බැරි වෙලා හරි වොච් එකේ හරි මේ ෆෝන් එකේ හරි බැටරි බැස්සොත් charge කරගන්න පුළුවන්. මේකේ තියෙන power bank එක. ඔයාලට පේනවා ඇති guys මේ USB එක ගහලා charge කරගන්න පුළුවන්. මං තාම කොච්චර වෙලාවද හිටියේ? තාම විනාඩි 5යි හිටියේ. යකෝ guys තාම මම විනාඩි 5යි ඉඳලා තියෙන්නේ. බලමු පොඩ්ඩක්. බලමු. අපිට
guys විනාඩි 5ක වීඩියෝ දෙන්නේ වලට පේන ඇති පේන්නේ අම්බෝ guys මාර දාඩියයි වලට පේන ඇති මුන් දෙන්නයි කිසි සද්දෙකුත් නැහැ අඩෝ JBL එක දානවද අතල් ගන්න දෙන්න යන්නේ අතල් ගන්නද JBL දාලා මම බයි වෙයි අයියෝ යකෝ guys මගේ මයික් එක පාවිච්චි කරන්න මුන්ටි එකතු වෙලා ඔතන යන්න මට ප්ලේ මේ කටක් නැද්ද මයික් එකෙන් කතා කරන්නේ මයික් එකෙන් කතා කරන්නේ මයික් එක ආසයි කතා කරන්නේ මම පොඩ මෙන් එළිය ගන්නකෝ එනවා එළියට එක්ක බෑ මම පිටර ගන්න වෙනවනේ මම බය නෑ මම කොහමද පැය 6ම ඉන්නකෝ අපි මයික් එකක් ගන්නවා ගන්න එළියට මට පුළුවන් නම් මේ කඩාගෙන එන්නේ එන්නේ ඉතින් බයද අනේ බය වෙලා බයයි අයියෝ පාවි අනේ තැන්කියු මම ටෙන්ෂන් නෙමෙයි නෑ බැංකිය උන්නේ නෙමෙයි කොයි මේ මගේ වොච් එක මෙතන මේ බලන්න thank you මට යාළුවෙක් විදියට හරි ඔයාලා ඉන්නවා කියලා පෙන්නන එක මට එනවා මාත් එක්ක කතා කරන්න එපා කියන එක ගැන මාරට දාඩිය දාලා තියෙන්නේ මට ෆෑන් එකක්වත් මේ ඔය හවුස් ඇඩ් ගාගෙන එන්න එපා මම මේ අමාරුවෙන් දාඩියේ ඉන්නවා ඉතින් ඒකනේ හවුස් ඇඩ් කිව්වේ හරි වෙන්නේ නැහැ ඉතින් අද JPL එක දාලා දැන් නටන්නව එතකොට ඒ guys දැන් මම මේක තැම්බි ඉන්නකොට අරුන් සෙට් එක අතෙන්ද වෙලා මේ DJ එකක් දානවා මයික් එකත් අරගෙන ඔයාලට ඇහෙන ඇති සද්ද එනවා උන්ට මයික් එක ඔන් කර කියනවා මයි කකුල් දෙක තිරිවෙලා තියෙන්නේ ඒක නිසා මම මොකද කරේ මේ සපත්තු දෙකක් ගැලෙව්වා උන් දෙන්න ගයිස් සුපිරියටම DJ දානවා යකෝ ඒ DJ එක වහපන් මම මේ ඉරලා ඉන්නවා ඒ කීයද මම කොච්චර වෙලා හිටියද ගයිස් මගේ ඉතන විදිහ බත් පැයක් හිටියා නේද මම සාර්ථක ලෙස පැයක් හිටියා නෑ ඉතින් මට කරාට වැඩකුත් දැ මම කරන්න යන්නේ දැන් මේකේ තියෙන ලී ගන්න කඩක් ගන්න යන්නේ මෙතන 1 2 3 4 5 6 7ක් තියෙනවා මේ දෙපැත්තට දෙකක් තියෙනවා 9 කරන්න වැඩ නැති නිසා ගයිස් මම ඉවරයි අපි බලමු වැඩ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 1
මුන් ටික එකතු වෙලා DJ දාලා අපි ඉතින් කොහම හරි ඉමු සම්පූර්ණ අපේ මල්ලිත් අර එහෙ පට්ටඩක් කරනවා මෙතන JBL එක දාලා තියෙන්නේ අපි මේ අපේ මල්ලි ඉන්නවා මෙතන බලන්න අර කෑ ගහනවා ඇයි මොකද guys මාව ආතල් එකකට අරගෙන ඉන්නේ අය දැන් නම් මට දෙපා වෙලා තියෙන්නේ මේ හැකරල්ලත් ඉන්නවා මේ හැකරල්ල නම් එතෙන්ට වෙලා ඇයි මට බෑ මං එළියට ආවොත් මට බිත්තර ගන්නනේ මම කොහොම හරි මේක ඇතුලේ නෑ සුදුරුනේ බෑ බිත්තර මොකද මම මේක ඇතුලේ ඉඳලා පැය 6ම ඉඳලා මං දවිලට අද බිත්තර ගන්න බලනවා නිකන් හිතනවා වෙන්න නිකන් මේ හැකරල්ලට නමක් දාන්න ඔයාලට කැමති නමක් ගයිස් කමෙන්ට් එකක් දාන්න මම නම් නිකන් හිතෙන්නේ නිකන් කුට දාන්න අපි උඩ මිනි කැප්ෂන් කියලා නම දාන්නද හා දාන්න ආනේ අපි සතියම කියලා දාමු සතිය අර සතිය තමයි ඉන්නේ හැකරල්ලා විදිහට දානවා සතියම කියලා මෙතන මැසේජ් එකකින් උඩ දාමු මිතුජ කියලා මිතුජ ගයි දැන් නම් මට එපා වෙලා තියෙන්නේ මම දැන් කරන්න යන්නේ පුංචි වැඩක් එකේ ඉඳන් ගණන් කරනවා යකෝ කෑ ගහන්න එපා මම වීඩියෝ එකක් කරනවා පේන්නේ නැද්ද මේ මම එකේ ඉඳන් ගණන් ගන්න යන්නේ 100ට හරි 100ට ලේසියිනේ ලක්ෂයට හරි 10000ට හරි අපි ඉතින් ගණන් කරගෙන යමු පටන් ගමු නැත්නම් මේක එපා වෙනවා දැන් මේක ඉන්නකොට උන් දෙන්න කොහොම හරි මම එළියට ගත්තොත් නැත්නම් මං ඉවරයි ඒක නා ගණන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 අනේ ගයිස් මේක නම් බෑ ගයිස් එපා වෙනවා මුන් සෙට් මේ මයිකෙන් කෑ ගහනවා ඒවත් එක්ක මම නම් මේක කියනවා මුන් පටලවනවා ගයිස් මම මේක නම් ගන්න බෑ ගණන් ගන්න වෙන මොකක් හරි කාලේ යවා ගන්න විදිහක් guys මේ සත්‍ය මල්ලිද මිතුජ මල්ලිද කොහෙද ගිහිල්ලාවිලා දැන් ඇහුණා ආවා කියලා මට සද්දයක් ඇහුණා උන්දික මාත් එක්ක කතා නෑ දැන්
ඇවිල්ලා තව විනාඩියකින් මම පැය දෙක සම්පූර්ණ කරනවා. තව විනාඩියයි තියෙන්නේ පැය දෙක සම්පූර්ණ කරන්න. මට ඇහුණා මේ සතිය මල්ලිලාගේ අම්මත් එනවා කියලා. ආවද දන්නේ. බල්ලොත් බුරණ සද්දයක් එහෙනම් මුන් දෙන්න හිටියට මාත් එක්ක කතාවත් කරන්නේ ආයෙ සැරයක් JBL එක දාන්න යනවා. මට JBL එකේ සද්ද හතර පුරුදුයි. තව එක විනාඩියක් හිටියට පස්සේ මම සම්පූර්ණයෙන් පැය දෙකක් සම්පූර්ණ කරනවා. බලමු. මම පැය දෙකක් සම්පූර්ණ කරා. බලන්න බෑනදි ගයිස් සම්පූර්ණයෙන් පැය දෙකක් සම්පූර්ණ කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන් පැය දෙකක් පාස් කරා. පැය දෙකයිනේ. තව පැය 4ක් ඉන්න තියෙනවා ගයිස්. පැය දෙකක් කියන්නේ විනාඩි 120ක් සම්පූර්ණයෙන් මම මේ හිර කුටියට වෙලා ඉඳලා ගයිස් මට පොඩ්ඩක් විතර බඩගින්නකුත් තියෙනවා. මම ඒක නිසා කන්න යන්නේ ඇවිල්ලා ක්‍රීම් කකර් බිස්කොත් එක ඉන්න වලට පෙන්නන්න. ඒකයි සීනි ටික කොයි තියෙන්නේ මේකේ. ඉතින් ඒක පුංචි කැල්ලක් කරනවා. ඒක ඇති දැන්ට කාලා ආපහු ටිකකින් පස්සේ කරනවා. හම්බෝ ගයිස් මාර දාඩියයි. තව විනාඩියයි තෝ තියෙන්නේ. මගේ වොච් එක මම බැලුවා. මගේ තුන්වෙනි පැයට මම දෙවෙනි පැය නම් සම්පූර්ණයෙන්ම කරේ නිකන් ඉඳගෙන හිටියා මුන් දෙන්නගේ කියවිල්ල අහගෙන. ඔය ගයිස් තව එක විනාඩියයි තුන්වෙනි පැයට යන්න. ගයිස් ඔයාලා වෙනාදී දැන් තුන්වෙනි පැයට ගියා. දැන් පැය 3ක් සම්පූර්ණ හිටියා. තව එක පැයයි තියෙන්නේ. ගයිස් වැඩේ කියන්නේ මට ඔයාලට කියන්න බැරිුණා. මේ හිටපු හැකරලා සතීමියා මේ වැටුණා මේ මෙතෙන්ට. දැන් ඇවිදගෙන යනවා මේ මෙතන. ඔයාලට පේනවද දන්නෙත් නැහැ. මේ මෙතන. එතන ඇවිදගෙන යනවා. දැන් ඉතින් තවත් පැය 3ක් ඉන්න ඕනේ කොහම හරි. ඉතින් අපි එමු. කොහම මොකෙන්ද දමලා ගෑවයි? අරු සෙට් එක ගයිස් මොකෙන්ද දමලා ගහලා වැලිත් දික්කුණා මට මේ කොස්සකින් දමලා ගැවුවා ගයිස් උන්ට ඉතින් මොකෙන්ද මොනවද යකෝ ගහනවා කියලා. ඕවත් ගහනවාද ගයිස් මේ බලන්නකෝ. දැන් මේ තුන්වෙනි පැයත් ආරම්භ වුණා විතරයි. ගයිස් දැන් නම් එපාවලා තියෙන්නේ මේ ආයසරයෙන් මේ හැකරල්ලා ඇවිදගෙන යනවා. මෝ ඉතින් හැකරල්ලා නැවිදිනවා. මම පොඩක් ගහලා බලන්නද සතිමා මම තමයි සතිමා ඉතින් අයියෝ ආයසරයක් JBL නේද? අඩේ මේ දැන් 4ට ළඟයිද? ගයිස් මම පැය 4ට ළඟයිලු. යකෝ සිරාවට මං ගාන හිටියේ. කොහොමද ගයිස් මම ඉන්නවා. දැන් සින්දු දානවද? තව ගයිස් විනාඩි 5ක් තියෙනවා පැය 4ට. ගයිස් දැන් පැය 4 මම සම්පූර්ණ කරා. තව පැය 2යි තියෙන්නේ මුන් දෙන්න මේවා කරන්න. හරි මම සතුටුයි ගයිස්. දැන් මුන් දෙන්න ඇති වෙන්න DJ දානවා. ගයිස් පැය 4 සම්පූර්ණ වෙච්ච සතුටට ලොකුම තියෙන කීම් කරේ කන්නේ ආන්නේ. කම්බෝ ගයිස් අලුන් දෙන්න දැන් නැවතුවා JBL එක. තව විනාඩි 10ක් කොහෙද තියෙනවා මේ මොකද්ද මේ ඊළඟ පැයට පස්වෙනි පැයට මම අර කේන් කවරකේ තිබ්බ කේන් කවර සේරම කෑවා. ඉතින් බඩගින්නනේ. ගයිස් තව තප්පර විල්ලා 8යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි යකෝ සාම පස්සෙලි මේ තොවිලා ලේරම මාව අදින්න යන්නේ. ගයි හුන්දට ගයිස් ඒ මාව සම්පූර්ණ කරලා හුන්දට එකද එක බෑ ඉන්න තියෙන. ගයිස් තව තියෙන විනාඩි 2යිද කොහෙද? කුණ්ඩිය මට කරදර කරන අම්බානේට දැන් පැය දෙකක් සම්පූර්ණ වෙලා කරදර කරනවා. ගහන්න එපා ඔච්චර. ගහන්න එපා තොවිලා. ගහනවා. දැන් ගහන්නේ ගයිස්. තව වැඩේ තියෙන්නේ සම්පූර්ණ වශයෙන් පැය 2යි තියෙන්නේ තව. පැයලු. තව විනාඩි 2යි තියෙන්නේ ගයිස්. තව විනාඩි 2යි. එක විනාඩියයි ගයිස්. තව එක විනාඩියයි තියෙන්නේ. ඉක්මනට මේ විනාඩියක් දවා ගන්න ඕනේ ගයිස් ඉක්මනට. ඒ කියන්නේ විනාඩියෙන් පස්සේ මම මේ චැලෙන්ජ් එක වින් කරනවා. දැන් ඒ කියන්නේ පැය 5යි. තප්පර 59යි. මට සතුටක් තිබ්බා පළවෙනි විනාඩිය පාස් කරලා මං කිව්වා තව පැය 5යි විනාඩි 29යි කියලා. දැන් තව විනාඩියයි තියෙන්නේ.
තව විනාඩියකයි. තව විනාඩියකයි තියෙන්නේ guys. කොහොම හරි අපි මේ විනාඩියක් දාගමු. ඔව් guys මුන් ටික නම් කරදර ගන්න. ඇයි දන්නේ ඉතින් කරදර නැත්තේ. තව එක විනාඩියයි තියෙන්නේ. අකෝ යනවා මේ විනාඩි ඊළඟ මගේ චැලෙන්ජ් කියලා ඊළඟ මම තියෙන මුන්ට විතර හරි තව ටික යකෝ තව තප්පර දෙක තුනක් තියෙන්නේ තව තප්පර 8යි 7යි 6යි 5යි 3යි 2යි 1යි යේ මන්දිරු මේ ගනි යේ guys ඉතින් වින් කරා කොයියෝ ගරින් ඕ ඉතින් වින් කරා මේ කට්ටිය නම් දුකින් වගේ ඉන්නේ guys අම්මෝ හොල් එකකට එන අමාරේ දින්නේ විතර කඩ ලෑස්තිනේ අයියේ සද්ද නැත්තේ ගන්න වගේ මොට්ටනිය ගයිස් දැන් ඉතින් බැරල් එකෙන් එන්නත් නමාරුයි බැරල් එක අපිට පෙන්නලා තමයි ගන්න කොහොමද දැන් ගන්න ඉමිඩි පෙන්නන්න බැරල් එක ඉමිඩි පෙන්නලා තමයි ගයිස් මට යන්න වෙන්නේ නැත්තම් මට යන්න වෙන්නේ නෑ කොහොම හරි අම්මෝ ගයිස් මයන් කකුල් දෙකකට එන අමාරුවෙන් හිටියේ කොහොම හරි සේරෝ හිටියම හරි එහෙනම් ඉතින් අපි මේ චැලෙන්ජ් එක සම්පූර්ණයෙන් මන් වින් කරා මේ දෙන්න සම්පූර්ණයෙන් පෙරදුනා එහෙනම් අපි යන් අපේ විතර ගහන වෙලාවට A few moments later. ඉතින් guys මම මේ චැලෙන්ජ් එක සම්පූර්ණයෙන් වින් කරා ඒ වගේම අපේ මල්ලිලා දෙන්න පැවතුනා අසකට වෙලා ඉන්න එන්න මේ දෙන්නම දෙපැත්තට ඉතින් දැන් තියෙන්නේ මට මේ දෙන්නට විතරේ ගහන වෙලාව ඉතින් දැන් විතරේ ගහන්න ඕනේ මම විතර දෙකක් ගෙනාවා විතර දෙකක් නිවැරදිව ඉතින් ඒ දෙක දැන් ගහන්න යන්නේ මේ දෙන්නට ඉතින් අපි ඉක්මනටම ගහලා මේ වීඩියෝ අවසන් කරමු ඉතින් ඔයාලට මට ගැදුව කියන්න ඕනේ මගේ ටෙක් වීඩියෝ වලට කැමති නම් මගේ ටෙක් channel එකට අනිවාර්යෙන් subscribe කරලා like කරලා share කරන්න දන්න අයට එහෙම නැත්නම් මේ වීඩියෝ link එකක් දාලා තියන්නම් ඒකේ යන්න එහෙම නැත්නම් මගේ මේ channel එකේ දාලා තියන link එක ඒකෙන් හරි ගිහිල්ලා මාව subscribe කරන්න ඒ වගේම මේ channel එක ඔයාලා කැමති නම් subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ bye guys